Hi guys, welcome to back my channel. ඉතින් මම වීඩියෝ එකක් දාලා තිබ්බා මෙන්න මේ thumbnail එකේ මේ post එක හදපු විදිය. ඒකේ ඇවිල්ලා තනිකරම බේස් zone එකක් තියෙන්නේ. ඒ zone එකට හදපු එකක් තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මේ post එක හදලා අපි වීඩියෝ එක හදමු. වීඩියෝ එක හදන්න සාමාන්‍යයෙන් මම උදාහරණයක් දෙන්න. ඔයා හදනවා නම් මං කැමති. හරිද? ඔයාට තියෙන මොකක් හරි CapCut එකක් හරි shortcut හරි InShot හරි මොකක් හරි software එක app එකක් හරි මේ use කරලා හදාගන්න පුළුවන් ඒ zone එකට. හරිද? ඒක step තියෙනවා. හරිද? එතකොට මට කමෙන්ට් එකක් දාලා තිනවා කට්ටිය කමෙන්ට් එකක් මේව කරලා තිනවා. මං ඉතින් ඒ කමෙන්ට් එකත් මේකට දාලා කොහොම හරි වැඩේ කරලා දෙන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් ප්‍රොමෝට් එකක් තමයි දෙන්නේ. වචන ටික කොපි කරගත්තා. මම වචන ටික දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහිල්ලා කොපි කරගෙන අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලන්න. ආසීතේ. ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැතුව අපි මොකද්ද use කරන්න කියලා කියන්න මම ඉස්සරහට. ඔයාට කැමති AI නැත්තම් AI වලින් කැමති ඇප් එකක් පුරින්න පුළුවන් සයිට් එකක් වෙන්න පුළුවන්. ඔයා කැමති platform එකකට ගිහිල්ලා ප්‍රොමෝට් එක දාලා බලන්න, try කරලා බලන්න. සමහරක් ඒවල ඔයාට එන්න පුළුවන්ද කියන එක මන් දන්නේ නැහැ හරියට. ChatGPT ඒකට දාලා නැත්තම් Gemini. හරිද? Gemini එකට දාලා ඊට පස්සේ කොහොමද තත්ත්වය කියලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න මේ හරි ගියා කියලා. ඉතින් මේ වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා subscribe කරන්න, like කරලා නැත්නම් like කරන්න. ඉතින් මේක බලලා තව කෙනෙක්ට බලන්න share කරන්න. වැඩි කතාවක් නැතුව යමු. ඉතින් ඔයාලට තියෙන්නේ මේ thumbnail එකේ තියෙන ඕන app එකකට ගිහිල්ලා use කරන්න. දැන් ඔයාට Gemini එකෙන් use කරලා ෆොටෝ එක ගත්තාම මොකක් හරි ෆොටෝ එකක් ගත්තොත් ඒකේ watermark එක වදිනවා. හරිද? ඒ watermark එක නැති කරගන්න මං ඉස්සරහට ක්‍රමයක් කියන්නම්. එතකම් පොඩ්ඩක් මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. හරි යාළුවනේ. ඉතින් දැන් තින්නේ අපි ඇවිල්ලා ChatGPT එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං Gemini එකෙන් try කරා. Gemini එකෙන් ෆොටෝ මං edit කරපු හින්දා දෙන්නේ නැහැ ඉස්සරහට. කියන්නේ ෆොටෝ මං හිතන්නේ upgrade කරන්න කියලා කියනවා. මේ buy කරන්න කියනවා. ඇත්තටම මේ වෙන account එකකින් log වෙන්න වෙලා යනවා. මට ඔයාලට මේ කියාද දවස් ඇතුළත කියලා දෙන්න ඕනේ. ඉතින් අපි මෙහෙම ගිහිල්ලා කෙලින්ම paste කරගමු. මම ඔයාලට කිව්වා කලින් මේ comment section එකේ නැත්තම් comment section එකේ තියෙනවා. ගිහිල්ලා copy කරගන්න. ඉතින් ෆොටෝ එකක් අපි upload කරලා බලමු මෙයාගෙන් එයිද කියලා. කොහොම හරි ආවොත් හොඳයි. ඇත්තටම මම පරණ ෆොටෝ එකක් දාලා බලමු අපි. ඇත්තටම මම පරණ ෆොටෝ එකක් link කරලා ගත්තේ. ආවොත් හොඳයි. ඉතින් මෙයාගේ ටික වෙලාවක් යනවා. ඉතින් එන්න Geminiට වඩා පොඩ්ඩක් වෙලා යනවා. මොකද සිග්නල් උයි ඒකයි අර මේ ප්‍රශ්න හින්දා මේ දවස්වල වැස්ස වැඩි. ඉතින් මේ අපි සිනමැටික් ෆොටෝග්‍රැෆික් එක හදාගමු. ඉතින් මෙතන තියෙනවා ආටිස්ට් හරිද? සිනමැටික් කියලා තියෙනවා. ඊට පස්සේ ෆොටෝග්‍රැෆික් කියලා තියෙනවා. ඉමේජ් ස්ටයිල්, බෑග්ග්‍රවුන්ඩ්, ඊට පස්සේ කිමෙකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රොමෝට් එකක් මොකක් හරි උමනා වෙලා තිබ්බොත් මට දාන්න කමෙන්ට් එකක් දාන්න. මං එහෙම ලොකුවට මේව කරන්නේ නැහැ. ඒ වුණාට ඉල්ලුවොත් මං දානවා. අනිවාර්යයෙන්ම දාන්න. ඔයා කැමති ෆොටෝ එකක් මේකට ඇඩ් කරලා හදාගන්න ඔයාට ඕන විදියට. ඊට පස්සේ අර වීඩියෝ එක ඒ මං හදලා තියෙන කලින් හදලපු වීඩියෝ එක මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා link එක. ගිහිල්ලා බලන්න ඒකත්. ඉතින් මේක ඇවිල්ලා ඒක හදපු විදිය. හරිද? ඒක හදපු විදිය තමයි මේ යන්නේ විනාඩි ගානකින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි දීලා බලමු මේක.
ඔන්න ඉතින් යාළුවනේ ඇවිල්ලා තියෙන ෆොටෝ එක එන ගේම් එක ගේමක් දීලා ගත්තේ. ඉතින් මං කලින් හදාගත්ත ෆොටෝ එකේ එකක් දාලා මෙයාට කියලා ගත්තේ. මොකද ජෙමිනි නෙමෙයි ChatGPT. ඒකින් හින්දා මම මේ මගේ ලයිව් ෆොටෝ එකක් ගහලා ඒ කියන්නේ මේකත් 4K ක්ලියර් එක පරණ ෆොටෝ එකක් දාලා අර විදියට අරගෙන මම මේ විදියට ඕනේ කියලා දැම්මා. ඉතින් මේ ෆොටෝ එක ඔන්න බලන්න ඇවිල්ලා තියෙන විදිය. හරිද? ඒකත් මාර ලස්සනක් තියෙන අමුතු මේකක් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඔයත් try කරලා බලන්න. try කරලා කමෙන්ට් එකක් දාන්න. එන ඉතින් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් good luck.